ඔය මිනිස්සු පොළොමේ ඉඳලා දවස් ගණන් මහන්සි වෙලා බුදුන් දකින්න ඉන්නවනේ. ඔය මිනිස්සුන්ට ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අහඹු ලෙස මූණටම මුණ ගැහෙනවා. සංසාරේ බුදුන් සොයාගෙන ගිය අය දලදා වහන්සේ දැක්කා කියලා නෙමෙයි මිනිස්සු කියන්නේ, අපේ බුදුන් දැක්කා. ජීවමාන බුදුන් දැක්කා. බලන්න කකුල් නැති අය රෝදපුටුවෙන් යනවා බුදුන් දකින්න. ওই මිනිසුන්ට නිවන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ නැද්ද ජීවමානව? බුදුන් දකින්න පිනක් ඔය. සමහර අයගේ අත් නැහැ. අත් නැතුව යනවා. මම දැක්කා එක්කෙනෙක් ඇස් පේන්නේ නැහැ. එයා කියනවා මගේ ඇස් පේන්නේ නැති වුණාට අපේ බුදුන් අපි වැන්දා. ওই මිනිස්සයාට යම් දවසක දහම් ඇස පහළ වෙනවා. දලදා වහන්සේ වඳින්න පෝලිං වල ඉඳලා, ගෙවල් වල වටිනා ඇඳන් වල ඉඳලා, දැන් මහපාරේ පැදුරක් දාගෙන, ඉටිරෙද්දක් දාගෙන නිදා ගන්නවා බුදුන් දකින්න. ගෙවල් වල පිඟන් වල කාපු මිනිස්සු දන්සලින් කෑම පාර්සලින් යැපෙනවා බුදුන් දකින්න. ගෙවල් වල තුන්වරු ඇඟ හොදා සෙන් පවුඩර් ගාගෙන හිටපු මිනිස්සු යාන්තම් මූණකට හොදාගෙන ඇඳුමක් මාරු කරගෙන පාරේ පේමන්ට් එකේ ඉන්නවා බුදුන් දකින්න. එක දවසක්ද දෙකක්ද මේ පින්වතුන්ට ඔය පිනම අමා මහ නිවන් දකින්න හේතු වෙනවා.